right. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපේ කෝස් එකේ තියෙන තවත් මිනිත් ස්ට්‍රැටජි එකක් ගැන. හරි. අපි කලින් වීඩියෝ එකේ කතා කළා high low මිනිත් ස්ට්‍රැටජි එකක් ගැන. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ touch no touch කියන ට්‍රේඩ් ටයිප් එකට අදාළ මිනිත් ස්ට්‍රැටජි එක. හරි. අපි යමු මේකේ setting වලට. ඔයා මේකේ market එක select කරන්න ඕනේ volatility 100 1s කියන index එක. right. මෙන්න මේ 1s කියන index market එක මෙන්න මේ අනිත් market වලට high volatility එකක් තියෙන market. කියන්නේ high movement මෙන්න මේ market වල අපිට දක ගන්න පුළුවන්. අනිත් සාමාන්‍යයෙන් අනිත් market වලට වඩා. මෙතන trade type එක touch no touch කියලා දාන්න. මෙතන duration එක දාන්න 2 minutes. මතක හිතමු මෙතන minutes දාන්න 2 minutes. මෙතන barrier offset එක අපි select කරන්නේ මෙන්න මෙතන return එක මේ අපි trade එක දාන්නේ මේ touch කියන side එක විතරයි does not touch එකට අපි trade එක දාන්නේ මෙන්න මේ barrier එක අපි වෙනස් කරන්නේ මෙන්න මේ return එක 116ක් වගේ එන මට්ටමට මෙතන කීයාවක් කමන්නේ මෙතන return එක 116ක් විතර එනවා right එතකොට මෙතන අපි ධන 1.38 මෙතන select කරන්නේ මෙතන market එක up එකට යන වෙලාවට market එක up එකට යන වෙලාවට මෙන්න මේ barrier එක touch කරොත් අපි trade එක win කරනවා මෙන්න මේ විනාඩි දෙක කාලයක් ඇතුළත මෙන්න මේ කියන barrier offset එක touch කරොත් තමයි අපිට මේ return එක හම්බෙන්නේ right මම මෙතන minus දාන වෙනවා ඔයාලට දැන් මෙතන තියෙන්නේ ඍණ 1.38 ඒකෙන් කියන්නේ market එක down එකට යන වෙලාවට මෙන්න මේ කියන ඍණ 1.38 කියන barrier offset එක touch කරොත් අපි trade එක win කරනවා. හරි. මේකයි සරලව මේ trade type එකේ වෙන්නේ. හරි. ඔයා මෙතන barrier එක change කර ගන්න ඕනේ. මෙතන return එක 116ක් වගේ එන මට්ටමට. හරි. මම දැන් කියනවා strategy එක මොකක්ද කියලා. මේ strategy එකට අපි use කරනවා එක්තරා indicators දෙකක්. මේ chart එක අපිට use කරන්න පුළුවන් මේ strategy එකට. right. මෙතන ඔයා 1 tick කියන එකට 1 minute දාගන්න. 2 minutes නෙමෙයි 1 minutes දාන්නේ. 1 minute chart එක analyze කරලා තමයි අපි trade එක place කරන්නේ. right. ඔයාලට දැන් මෙහෙම පේනවා. market එක මෙහෙම අපිට zoom in zoom out කරලා ගත්ත හැකි. right. මේකට use කරනවා අපි එක්තරා indicator එකක්. ඒක තමයි simple moving average. simple moving average කියනවා indicator එක. මේ indicator එක අපි දෙපාරක් use කරනවා. ඒ කියන්නේ line දෙකක් use කරනවා. එක line එකක් ඔයා හදාගන්න period එක දාන්න එක line එක 3ට දාන්න. period එක 3 දාලා stroke width එක දාන්න 2ට. right. මෙතන color එක වාට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන්. මම මෙතන නිල් පාට දානවා. right. කළා okay ද. ඔයා දැක්කා දැන් ඒ simple moving average අපි මේ setting වෙනස් කරපු line එක මෙතනට add කරලා තියෙනවා. right. මම තව simple moving average එකක් මේකට add කරනවා. නැවතත් add කරනවා. මෙතන period එක දාන්නේ අපි 10ට. right. මෙතන stroke width එක දානවා අපි 2ට නැවත. මෙතන color එක අපි මම මේක use කරනවා black color එක. right. මෙතන okay දෙනවා. right. ඔයාලට දැන් පේනවා අපි indicator දෙක add කරන් තියෙනවා. simple moving average line දෙකක් අපි add කරගෙන තියෙනවා. right. මෙතනදී අපි strategy එක තමයි ඔයාලට පේනවා මෙන්න මේ line දෙක එකිනෙකට cross වෙන තැන. මෙන්න මෙතන. මෙන්න මෙතන මේ වගේ තැන අපිට ඔයාලට පේනවා. right. ඔයාලට පේනවා මෙන්න මේ නිල් පාට line එක සහ කළු පාට line එක මේ විදිහට cross වෙද්දී නිල් පාට line එකේ දිශාවට තමයි market එක යන්නේ. right. දැන් ඔයාලට පේනවා නිල් පාට line එක සහ කළු පාට line එක මෙතන cross වෙද්දී නිල් පාට line එකේ direction එකට තමයි මේ market එක යන්නේ. market එක යන්නේ up එකට. අන්න market එක එහෙම මෙන්න මෙතන cross වෙලා මේ නිල් පාට line එක උඩට යද්දී අපි දාන්නේ මෙතන ධන 1.38 තමයි අපි මෙතන select කරලා touches කියන trade එකට enter වෙන්නේ. එතන touch කියන trade එකට අපි enter වෙනවා. මම නැවතත් කියන්නම්. මෙන්න මේ නිල් පාට line එක සහ කළු පාට line එක එකිනෙකට cross වෙලා නිල් පාට line එක උඩ අතට යනකොට market එක ඔයාලට පැහැදිලිවම පේනවා up එකට යන්නේ. මෙන්න මේ අවස්ථාවේදී
අපි එන්ට වෙන්නේ මෙතන බැරිය එක ධන 1.3.8ට දාලා මෙන්න මේ ටචස් කියන ට්‍රේඩ් එකට තමයි අපි එන්ට වෙන්නේ right මම කියන්න ඊට පස්සේ මෙතන බැරිය එක ඍණ ඒ කියන්නේ ඍණ 1.3කට එන්ටනේ කොහොමද කියලා right බැරිය එක ඍණ 1.3කට එන්ට වෙන්නේ මෙන්න මෙතන මේ වගේ අවස්ථාවක් බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක නිල් පාට ලයින් එක සහ කළු පාට ලයින් එක ක්‍රොස් වෙලා නිල් පාට ලයින් එක යන්නේ ඩවුන් එකට. ඒ කියන්නේ මාකට් එක යන්නේ ඩවුන් එකට. අන්න එහෙම නිල් පාට ලයින් එක සහ කළු පාට ලයින් එක ක්‍රොස් වෙලා නිල් පාට ලයින් එක ඩවුන් එකට යනකොට අපි මෙතන එන්ට වෙනවා ඍණ 1.3යට දාලා මෙතන මේ ටචස් කියන ට්‍රේඩ් ටයිප් එකට. හරි. මේක තමයි අපේ ස්ට්‍රැටජි එක. අපි ඊළඟ වීඩියෝ එකේදී ට්‍රේඩ් ටිකට එන්ට වෙලා බලමු.